පිළිබඳ තොරතුරු පොස්තේ කාශ්‍ය අධිකෘත බලාපොරොත්තු වන්න. මුලදී කලේ සාබුදු මාතල තර ප්‍රදේශයට බාහිර දීමට පැමිණි මුහුදු කොට බෝට්ටු 10ක් විනාශ කිරීමට යුද හමුදාව සමත් වෙයි. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අදාළව දක්වා මුහුදු කොට සහ යුද හමුදාව අතර කලේ මුහුදු තීරයේදී ධර්ම සටන් පැවතින. මරාවින් කරන යාත්‍රා 4ක් සහ කොට ප්‍රහාරක යාත්‍රා 30ක් පමණ ගොඩබිමට ප්‍රහාර දෙමින් කලේ විරල සීමාවට ළඟා වීමට උත්සාහ කළ බව 55 වෙනි ශ්‍රී ලංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රසන්න සිල්වා පැවසීය. මරාවිය ගාගනිමින් නෙල්ල කරනු දැඩි ප්‍රහාරාමයේ හාරසිදුව බෝට්ටු කරගෙන මුහුදු කොට පසුබැස ගියහ. පිළිබඳ වාර්තාව ජාතික රූපවාහිනිය අමල් සමන්තගේ. මුහුදුකොට නායක සූසේ විසින් මෙහි වූ ප්‍රහාරයේ අරමුණ වූයේ මෙම කලපු මෝය තුලින් ඇතුළු වී 55 සේනාංකය අලුතින් අත්පත් කරගත් ප්‍රදේශයට පාරදී යලි අත්පත් කර ගැනීමයි. රාත්‍රී ප්‍රහාරයට පෙර ඊයේ පසරුවේද මුහුදුකොට බෝට්ටු කීපයක් ජලී ප්‍රදේශයට ළඟා වීමට උත්සාහ කළා. ඊට දැඩි ප්‍රහාර දෙමින් බෝට්ටු විනාශ කිරීමට යුද හමුදාව දරූ උත්සාහයයි මේ. ප්‍රහාරයේ හේතුවෙන් ත්‍රස්තවාදී බෝට්ටු ඉදිරියට පැමිණි වේගය අඩාල වුණා. ප්‍රහාරාමුවේ මුහුදු කොට යාත්‍රා යලිත් මුදා නොගත් වෙරළ තීරයේ වෙත පලා ගියේ මේ අයුරින්. සියලු ක්‍රියාකාරකම් සඳහා නවත් තෝන්ට ඉදිරිපැත්තේ කිලෝමීටර 15කටත් අඩු මුහුදු සීමාවක්. එම මුහුදු සීමාව තුළ මරාගෙන මැරෙන